ඇන්ටිලොග් හොයන්න යනවා ව්‍යුති සහිත එකක ඇන්ටිලොග් ව්‍යුති 2.9.2.5.4 දැන් ඔබ දන්නවා මේ වෙද්දී මෙතන ව්‍යුති දෙක ආවේ කොහොමද කියලා. මෙතන ව්‍යුති දෙකේ අදහස මොකද්ද? 10 ඍණ 2 කියන එක නේද? ඊළඟට දැන් ඔබ බලන්න ඕනි මේ 92.54 කියන මේ දශම කොටස මේ ලඝු ගානක වගුවේ කොහෙද තියෙන්නේ කියලා. මම නැවත කියනවා ආයෙත් අහගන්න. ව්‍යුති දෙක ආව විදිය දන්නව නේද? එන ව්‍යුති දෙකෙන් අදහස් වෙන්නේ මොන දෙකද? 10 ඍණ 2 කියන එකනේ. රයිට්. පැහැදිලි දෙක දශම කොටස බලන්න ඕනි. දැන් ලඝු ගානක වගුවෙන් අර මැද තියෙන කොටසින් බලන්න ඕනි 92.54 කොහෙද තියෙන්නේ කියලා. බලන්න 92.54 කොහෙද තියෙන්නේ? සමහර විට හරියටම නැති වෙන්නත් පුළුවන්. 92.53 මම දැක්කා. දැක්කද? 92.53 දැක්කද? 54 තිබ්බේ නෑ 53 තිබ්බේ. රයිට්. එතනින් අඩි උඩ තියලා ඉරක් ගහ ගන්න පැන්සලෙන්. රයිට්. දැන් ඔයාලා කියන්නේ මෙයාට හරි මෙයාම නෙවෙයිනේ ඇත්ත එක්කේනා කීයක් අඩුත්තව? එකක් ඕනි. ඒක බලන්න මේ මධ්‍යන්තර තීරුවේ මෙතනට අදාළ කොටස එක තියනවද කියලා. එක තියනවද? තියනව නේද? පළවෙනි එකෙත් තියනවා දෙවෙනි එකෙත් තියනවා. පළවෙනි එකෙත් තියනවා දෙවෙනි එකෙත් තියනවා. ඒතර මේ දෙකම ගත්තට අවුලක් නැහැ. දෙකෙන් ඕන එකක් ගන්න පුළුවන්. එහෙනම් උත්තරේ ගමු. ආගන්න 92.53 මුලින්ම කොහෙද තියෙන්නේ? 84. රයිට්. ඊළඟට උඩට බැලුවොත් කීයද? 2 නේද? ඊට මෙතන පළවෙනි අපි ගත්තොත් එකක්නේ අඩු. එක කොහෙද තියෙන්නේ? ඒත් පළවෙනියගේ නේද? එන උත්තරේ කියන්නේ 84 2 1 84 2 1. හැබැයි අපි මේක ලියන්නේ මොන අංකණයෙන්ද? මොන අංකණයෙන්ද ලියන්නේ? විද්‍යාත්මක අංකණයෙන්. යමු මෙතන 8.421. හැබැයි මේක අවසාන උත්තරේ නෙවෙයි. දැන් මොකද කරන්න ඕනේ ඔබ? මෙතන ඍණ 2ක් තියෙන නිසා මේ දශම තිත පන්නන්න වෙනවා. දකුණටද පන්නන්න? නෑ. මොන පැත්තටද පන්නන්න ඕන? වම් පැත්තට කීයක්ද? 2 අකුණ 1යි 2යි. මෙතන තමයි දශම තිත එන්නේ. මෙතන දෙන කවුද? බිංදුවක්. එහෙනම් උත්තරේ මෙතන දශම තිත තිබ්බා 0.8යි 4යි 2යි 1. මේ දශම තිත කලින් කවුද ඉන්නේ? තවත් බිංදුවක් එනවා. එයාන උත්තරේ එනවා 0.8යි 4යි 2යි. දැන් පැහැදිලි නේද ඇන්ටිලොග් හොයන විදිය? හරි මේක සටහන් කරගමු අපි.